ලංකාවේ අපිට පොඩි කාලේ ඉඳන් අහන්න දකින්න හම්බ වෙන පොදු කතාවක් තියෙනවා. ඒ තමයි කලාකරු හිඟන්න. ඕව ඇඳලා කිසිම වැඩක් නැහැ. සල්ලි හම්බ කරන්න බෑ. වෙන රස්සාවක් හොයාගන්න. ඕන්නම් ඕක හොබි එක විදියට කරන්න වෙන ජොබ් එකක් කරන ගමන් මේක ඔයාලට සමහර විට ඇහිලා ඇති. හැබැයි අද මම ඔයාලට කියන්න යන්නේ සම්පූර්ණ නැත්ත. තමන්ගේ පින්සලෙන් පැන්සලෙන් වැඩ දාලා මාසයකට ලක්ෂ ගණන් මුදල් උපයන ආටිස්ට්ලා ලංකාවේ ඕන තරම් ඉන්නවා. එහෙම කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අද මම ඔයාලට මේ කියන්න හදන්නේ. ලංකාවේ ඉන්න දක්ෂ ආටිස්ට් කෙනෙක්ට ආර්ට් එක තමන්ගේ ප්‍රොෆෙෂනල් කැරියර් එක කරගන්නේ කොහොමද? ඒ වගේම තමයි මේකෙන් සාර්ථකව මුදල් උපයගන්නේ කොහොමද කියන එක ගැන අද අපි වීඩියෝ එකෙන් කතා කරමු. පළවෙනිම සහ ඉක්මනින්ම ඒ වගේම සාර්ථකවම කරගන්න පුළුවන් දේ තමයි මේ කමිෂන් වර්ක්ස් කරන එක. ලංකාවේ ගොඩක් දෙනෙක් උපන්දින පාටි ඒ වගේම තමයි රිටයර්මන්ට් පාටිස් විවාහ සංවස්තර වගේ දේවල් වලට පෝට්‍රේට් ඩ්‍රොවිංස් පේන්ටිංස් වගේ දේවල් ඇඳලා ඉල්ලනවා. මේක ඉල්ලුම කවදාකවත් අඩු වෙන ඉල්ලුමක් නෙමෙයි. ඉතින් ඒක හැමදාම වගේ තියෙනවා හෑන්ඩ්මේඩ් අයිටම් එකක් මිලදී ගන්න ඕනම කෙනෙක් කැමති ඒ වගේ දෙයක් තව කෙනෙක්ට දීලා සර්ප්‍රයිස් කරන්න කැමති. ඔයාට කරන්න තියෙන්නේ චාකෝල්, ග්‍රෆයිට්, ඔයිල් පේන්ට්ස් ඒ වගේ මාධ්‍යයන් පාවිච්චි කරලා ඉතාමත් ක්වොලිටි එකට මේ වැඩේ කරලා දෙන්නේ. මතක තියාගන්න ඉතාමත් ක්වොලිටි එකට. ක්වොලිටි එක අඩුවෙන් මේ වැඩේ කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාගේ කැරියර් එකට මේක බාධාවක්. ඒ වගේම තමයි ඔයාගේ ස්ටේට් එක පල්ලෙහාට බහින්න තියෙන ලොකුම chance එකක් තමයි ඒක. ඒ නිසා ක්වොලිටි එක අඩු කරගන්නේ නැතුව මේ දේ කරලා දෙන්න. මේක නිකම්ම චිත්‍රයක් විදියට දෙනවටත් වඩා හොඳ පැකේජින් එකක දාලා ඒ වගේම හොඳ ෆ්‍රේම් එකක් දාලා මං කියන්නේ ආවට ගියාවට නෙමෙයි මවුන්ට් එකක් එක්ක හොඳට ෆ්‍රේම් කරලා එලිගන්ට් ලුක් එකක් තියෙන විදියට ෆ්‍රේම් කරලා ඔයා මේ දේ සෙල් කරොත් ඔයාට හොඳ ආදායම් මාර්ගයක් වෙනවා මේ චිත්‍ර අඳින වැඩේ. ඔයා මේ වැඩේ හරියටම කරලා දුන්නොත් ඔයා කරලා දීපු කස්ටමර්ගේ කටින් තවත් අය ගාවට ඔයා ගැන තොරතුරු යන්න පටන් ගන්නවා. ඊට පස්සේ බොහෝ දෙනෙක් ඔයාට කියලා මේ වැඩේ කරගන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඒ නිසා කරන වැඩේ හරියට නූලට තිතට කරලා දෙන්න. ඊළඟ ක්‍රමය තමයි ඔයාට පුළුවන් ඔයාගේ මේ drawings ඒ වගේම paintings ගැන තියෙන දැනුම අනිත් අයත් එක්ක බෙදා ගන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් මෙතෙන්දී art academy එකක් පටන් ගන්න, online course එකක් කරන්න, එහෙමත් නැත්නම් physical class එකක් කරන්න ඔයාට පටන් ගන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න ඔයාගේ අත්දැකීම් ප්‍රමාණය ගොඩක් වැදගත් මේකට. ඒ නිසා ඔයා චිත්‍ර අඳින්න පටන් ගත්ත මුල්ම කාලේ ඔයාගේ තියෙන බේසික් ස්කිල් එකක් විතරක් නම් මේ වැඩේ කරන්න පටන් ගන්න එපා. ඔයා හොඳට පොලිෂ් වෙලා ඔයත් හොඳ ස්කිල් එකක් හදාගෙන ඒ වගේම තමයි ඔයාගේ නොලෙජ් එකත් හදාගෙන ඊටත් අමතරව ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් හදාගෙන තමයි මේ වැඩේ කරන්න. ඔයාට පුළුවන් මේ වැඩේ කරනකොට බේසික් ඩ්‍රොවිංස් වලට ඒ වගේම පෝට්‍රේට් ඩ්‍රොවිංස් වලට පේන්ටිංස් වගේ ක්ලාසස් වෙන වෙනම කරන්න. හරියට නිකන් මම කරනවා වගේ. ඔව්. ඔයා මේක බලාගෙන ඉන්න බිගිනර් කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ පෝට්‍රේට් ඩ්‍රොවිං ක්ලාස් එකට, පේන්ටිං ක්ලාස් එකට, ඒ වගේම තමයි මුලින් ඉඳන් චිත්‍ර ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඔයා බේසික් ඩ්‍රොවිං ක්ලාස් එකටත් ජොයින් වෙන්න. ඉතින් ඔයාට මේ හා සමාන දැනුමක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ වගේ ක්ලාස් එකක් පටන් ගන්න. මොකද ලංකාවේ ඕන තරම් පිරිස ඉන්නවා, ඕන තරම් කට්ටිය ඉන්නවා, වැඩිහිටියෝ, ළමයි ඒ වගේ අය ඉන්නවා ඔයාගෙන් මේ දැනුම ගන්න බලාගෙන. මොකද හරියහමං කෝස් එකක් නැතුව හරියහමං ඉගැන්වීමක් නැතුව චිත්‍ර කලාව අනාථ වෙලා තියෙන ලංකාව ඇතුලේ. ඒ නිසා මේක හරි විදියට ඔයාට බෙදන්න පුළුවන් නම් ඒක ලොකු chance එකක්. ඔයාට පුළුවන් online course එකක් විදියට මේක කරන්න. එහෙම නැත්නම් class එකක් විදියට කරන්න පුළුවන්. ඒකට ඉතින් ටිකක් equipments, camera වගේ දේවල් ගොඩක් ඔයා මිලදී ගන්න ඕන. එහෙම නැතුව quality එකක් නැතුව නම් මේක කරන්න බෑ. මොකද හොඳ picture quality එකක් එක්ක තමයි ඔයාගේ මේ class එක ඔයා Zoom වගේ දෙයක් කරා online කරනවා නම් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා ඉන්න ප්‍රදේශය අනුව ඔයාට physical class එකක් කරන්න පුළුවන් නම් කිසිම ගැටලුවක් නැහැ. physical class එකක් කරන්න පුළුවන්. online class එකක් කරනවා නම් තමයි ඔයාටම කියලා video gears එහෙම නැත්නම් camera ඒ වගේම තමයි microphone මේ වගේ දේවල් ඔයා
මිලදී ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ටිකක් විතර ඉනිෂියල් කොස්ට් එක වැඩි වැඩක්. නමුත් ඔයාට මේක හරි විදියට කරගත්තොත් මේකෙනුත් ආදායම් මාර්ගයක් හදා ගන්න පුළුවන්. මොකද මේක වැරදි වැඩක් නෙමෙයි. ඔයා දන්න දැනුම තව කෙනෙක්ට බෙදන එක තමයි කරන්නේ සාධාරණ ගාන. ඉතින් මේ ක්ලාස් එක කරගෙන යනකොට කෝස් එක කරගෙන යනකොට ඔයාට පුළුවන් ඔයා මේ ඩේලි කරන ක්ලාස් එකේ එහෙම නැත්නම් මන්ත්ලි වීක්ලි හරි කරන ක්ලාස් එකේ රෙකෝඩින් එක ඔයාගේ ස්ටුඩන්ට් දෙන්න. එහෙම කරලා ඔයාට පුළුවන් ස්ටුඩන්ට් සිග්නල් ලොස් එකක් හරි මොකක් හරි තියෙනවා නම් එදිනදා වැඩ ටික එයාට ආයෙත් බලා ගන්න chance එකක් හදලා දෙන්න. තුන්වෙනි සහ වටිනාම ක්‍රමය තමයි ලංකාවේ ඉඳන් ඔයා ජාත්‍යන්තරයට යන එක. ලංකාවේ රුපියල දවස ගානේ පල්ලම් බහිනවා. අපිට ඒක පේනවනේ. ඉතින් ඔයාට පුළුවන් ඩොලර් වලින් සල්ලි උපයන්න. ඒක කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි Fiverr, Etsy, Upworks වගේ platforms එක වැඩ කරන එක. එතෙන්දී ඔයාට ඩොලර් වලින් මුදල් උපයන්න පුළුවන්. මෙතෙන්දී ඔයාට පුළුවන් මේ දේවල් හරහා client කෙනෙක් එක්ක වැඩ කරලා high quality prints ඔයාට විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ SL post එක හරහා ඔයාට මේ දේවල් තැපැල් කරන්න පුළුවන් portrait works වගේ අරගෙන කරනවා නම් එහෙම නැත්නම් digitally කරන දේවල් වලදී digital copy එකක් ඔයාට high quality copy එකක් දෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ හැකියාව මෙතෙන්දී අපූර්වවට විකුණන්න පුළුවන්. හතරවෙනි ක්‍රමය තමයි content creations. එහෙම නැත්නම් මේ මම කරනවා වගේ YouTube එකට ඔයාට content කරලා දාන්න පුළුවන්. ඔයා සාමාන්‍යයෙන් අඳින චිත්‍ර වීඩියෝ කරන්න වීඩියෝ කරලා ඒවා ලස්සනට පෙළගස්වලා ඒ වගේම ඒවා අවශ්‍ය තැන් වලින් කපලා කොටලා එඩිට් කරලා හදලා ඔයාට පුළුවන් YouTube වගේ platform එකකට එහෙම නැත්නම් TikTok ඒ වගේම Facebook Instagram වගේ platforms වලට upload කරන්න පුළුවන් මේ වීඩියෝස්. මේකෙන් මොකද්ද වෙන්නේ? මේකෙන් ක්‍රම දෙකකට ඔයාට මුදල් උපයන්න පුළුවන් ඇත්තටම. පළවෙනි ක්‍රමය තමයි ඔයාට පුළුවන් මේ platforms වල තියෙන monetization enable කරගෙන ඒ හරහා AdSense හරහා ඔයාට මුදල් උපයන්න. අනිත් එක තමයි personal branding එක ගැන ඔයාගෙම කියලා brand එකක් ඔයාට මෙතෙන්දී හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මිනිස්සු ඔයාව අඳුනගත්තාට පස්සේ එක එක brands වලින් ඔයාට promotions දෙන්න පුළුවන්. එතකොට ඒ හරහාත් ඒ promotions වලින් ඔයාට මුදල් උපයන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න ඕන ඔයා මිනිස්සු අතරට යන්න ඕන. පුළුවන් තරම් යන විදියට වැඩ කරන්න ඕන. ඒත් එක්කම තව වෙන දෙයක් තමයි ඔයා YouTube channel එකක් හරි Instagram, Facebook, TikTok වගේ දෙයක් කරන එකෙන් ඔයාගේ චිත්‍රවල මිල තව තවත් වැඩි වෙනවා. හේතුව අර මිනිස්සු ඔයාව අඳුර ගන්නවා සහ ඔයාගේ ප්‍රසිද්ධිය ඒ වගේ දේවල් එක්ක ඔයාට ඔයාගේ චිත්‍රවල වටිනාකම තව දුරටත් වැඩි කරගන්න පුළුවන්. ඇත්තටම ඒක නම් මේ දේවල් වලින් සිද්ධ වෙන side effect එකක්. හැබැයි හැම දෙයකටම වඩා වැදගත් දෙයක් තියෙනවා. ලංකාවේ ඉන්න ගොඩක් කලාකාරයන්ට වරදින තැනක් තමයි මේක. ඒ තමයි හරි මම ඔන්න චිත්‍රයක් ඇන්දා දැන් මේක කවුරු හරි මිලදී ගන්න. අන්න ඒ වගේ සීන් එකක ඉන්න එක. එහෙම ඉන්නේ නැතුව ඔයා චිත්‍ර අඳින ආටිස්ට් කෙනෙක් වගේම හොඳ ව්‍යවසායකයෙක් වෙන්නත් ඕන. ඒ කියන්නේ හොඳ බිස්නස්මන් කෙනෙක් වෙන්නත් ඕන. මොකද ඔයා අඳින චිත්‍ර විකුණ ගන්න ඕනනේ. නිකන් ඔහේ ඉඳලා බෑ. ඒ කියන්නේ ඔයාට පොඩි බිස්නස් මයින්ඩ් එකක් තියෙන්නත් ඕන. අද කාලේ වෙනකොට ඔයාට පුළුවන් ඔයාගේ වැඩ කිඩ ටික ලස්සනට සෝෂල් මීඩියා වල පබ්ලිෂ් කරන්න. ඒ කියන්නේ වීඩියෝස් හදලා දාන්න පුළුවන්, වැඩ කරන වීඩියෝස් හදලා දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා කරන පේන්ටිංස්, ඩ්‍රොවිංස් වල ලස්සන ෆොටෝස්. ඒ කියන්නේ ෆොටෝ එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන. මම ෆොටෝස් ගහන විදිය ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා කලින් වතාවක. මම ඔයාලට ඒව බලන්න මේ දෙපැත්තෙන් එක පැත්තක කාඩ් එකක් විදියට දාන්නම්. එතකොට ඔයාලට ඒක බලලා අයිඩියා එකක් ගන්න පුළුවන් හරියට ඔයා ෆොටෝ එකක් ගහන්නේ කොහොමද කියලා. තව දෙයක්. පාරිභෝගිකයෙක් ඔයත් එක්ක කතා කරොත් ඔයා එයාට ගෞරවණීයව කතා කරන්න. එයාත් එක්ක ගේම්ස් කතා කරන්න, එයාත් එක්ක අරගන්න යන්න. මේ වගේ දේවල් කවදාකවත් කරන්න යන්න එපා. පාරිභෝගිකයෙක් කියන්නේ පාරිභෝගිකයෙක්. සමහර විට එයා චිත්‍ර විෂය ගැනවත්, මේ කලාව ගැනවත්, මේ ආටිස්ට්ලා මේ දේවල් සෙල් කරන විදිය ගැනවත් සමහර විට නොදන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ යුතුකමක් තමයි එයාලට මේ දේවල් කියලා දෙන එක. සමහර විට ඔයාට ක්ලයන්ට් කෙනෙක් කියන්න පුළුවන් අනේ ඔකට යන්නේ පැන්සල් ටිකක්, එහෙම නැත්නම් පින්සල් ටිකක්, සායන් ටිකක්, කඩදාසියක් විතරයිනේ. ඒ නිසා ඔච්චර මුදලකට විකුණන්න එපා. ඉතින් ඇත්තටම කිව්වොත් ඔය කතාව ඇහෙනකොට අපිට තරහ යනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි එයාට කියලා දෙන්න නෑ මේක අපි අවුරුදු ගානක් තිස්සේ මහන්සි වෙලා කරන දෙයක්. ඔයාට චිත්‍ර අඳින්න පුළුවන්ද? මෙච්චර සරලව මේ දේවල් ටික තියෙනවා නම් ඔයාට කරගන්න පුළුවන්ද කියන දේ අහලා එයාව නම්ම ගන්න තමන්ගේ පැත්තට. ඉතින් එයාත් එක්ක අර ගේම්ස් කතා කරලා නිකම් බොරුවට වැඩේ කුණු කරගන්න එපා. ඒ කියන්නේ ඔයා කස්ටමර්ට කස්ටමර් සර්විස් එක උපරිමයට දෙන්න ඕන. තව කාරණයක් තමයි ඔයා හැමදාම එකම තැන ඉන්නේ නැතුව මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් පොඩ්ඩක් ඇස් දෙක අරලා බලන්න. බලලා ඒ දේවල් ඉගෙන ගන්න. ඒවා තමන්ගේ වැඩවලට යොදා ගන්න. ඒකෙන් පුළුවන් ඔයාට අප්ඩේට් වෙන්න.
අප්ඩේට් වෙච්ච කට්ටියන්ට අප්ඩේට් වෙච්ච චිත්‍ර ශිල්පීන්ට ක්ලයන්ස්ලා කස්ටමර්ස්ලා ගොඩක් කැමති. ඒකත් එක්ක ඔයාට වැඩ කරලා මුදල් උපය ගන්න පුළුවන්. කලාව කියලා කියන්නේ බඩගින්නේ ඉන්න ඕන රස්සාවක් නෙමෙයි. ඒක ඔයාගේ දක්ෂතාවය ව්‍යවසායකත්වය උපයෝගී කරගෙන ලංකාවේ ඉහළම තැනකට යන්න පුළුවන්. ඒ වගේම හොඳ මුදලක් උපයන්න පුළුවන් ක්ෂේත්‍රයක්. මට බෑ කියලා හිතන්න එපා. අදම පළවෙනි පියවර තියන්න ඔයාගේ මේ වැඩවල. අදම YouTube account එකක් හදාගන්න. අදම Instagram account එකක් හදාගන්න. හදාගෙන වැඩ පටන් ගන්න. කම්මැලි කර කර ඉන්න එපා. ඔයාට තාම followers ලා subscribers ලා මහා ගොඩක් නැහැ කියලා බලාගෙන ඉන්න එපා. එච්චර දෙයක් බලන්න ඕනේ නැහැ. අපේ channel එක දිහා බලන්නකෝ. මහා ගොඩක් නැහැ. නමුත් අවුරුදු 5ක් තිස්සේ මේ channel එක මෙතන කරගෙන යනවා. benefits තියෙන නිසා තමයි මේ channel එක මෙතන කරගෙන යන්නේ. නැත්නම් ඕනම කෙනෙක් මේ වගේ දෙයකදී පස්ස ගහනවා. ඔයාලත් ආර්ට්ස් කරන්න try කරන කෙනෙක්ද? ආර්ට්ස් කරලා විකුණ ගන්න try කරන කෙනෙක්ද? ඔයාට තියෙන ලොකුම බාධාව මොකක්ද මේ ආර්ට්ස් කිරීම සම්බන්ධ? මේ හැම දෙයක්ම පල්ලෙහා comment section එකේ comment එකක් විදියට දාන්න. ඔයාලගේ හැම comment එකකටම මම උත්තර සපයනවා. ඒ වගේම තමයි මේ channel එකේ මේසා විශාල වටිනා වීඩියෝස් ගොඩක් තියෙනවා. මොකද අවුරුදු 6ක් විතර වෙනවා මේ channel එකට හරියටම බැලුවොත්. ඉතින් මේ අවුරුදු 6ට සෑහෙන්න වීඩියෝස් ප්‍රමාණයක් මේ channel එක ඇතුළේ තියෙනවා මේ වගේ විස්තර කතා කරපුවා. ඒ හැම දෙයක්ම ඔයාට channel page එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ වීඩියෝ එක වටිනවා නම් ඔයාගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම තාම අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා bell notification එක all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. ආයුබෝවන්. මවජනේ. කලාව කියන්නේ බඩගින්න ඉන්න ඕන රස්සාවක් නෙවෙයි. ඒක ඔබේ දක්ෂතාවය සහ නිවැරදි ව්‍යාපාරික උපක්‍රම එකතු කරලා ලංකාව ඇතුලේ ලොකු ගමනක් යන්න පුළුවන් ශේෂ්ත්‍රයක්. මට බැහැ කියලා පහු බහින්න එපා. අදම ඔබේ පළවෙනි පියවර තියන්න.